Good morning. Hi කොහමද? ඉතින් අද අපේ දෙවෙනි දවස. ඒ කියන්නේ අපිට ඊයේ නුවරඑළියට ආගන්න බැරි වුණානේ. ඉතින් අද අපි ඊයේ රෑ අපි නැවතුණා. ඉතින් අද අපි යන්න හදන්නේ නුවරඑළියට. ඉතින් මේ පේනවද අපේ අක්කගේ වැඩ. ඉතින් එයා කර්ඩන් එකත් එක්ක ඊයේ රෑ චැනලෙත් කලාගෙන එයා පැත්තේ කොරිඩෝ එකට වැටුණා. ඉතින් මේ කර්ඩන් එක තමයි දැන් හදන්නේ. නැගිටපන් නැගිටපන්. Good morning. ළමයි ඔය තමයි අපි හිටපු තැනට තිබ්බ view එක. අපි කියන්නේ අපි හිටපු හොටල් එකේ අතරම රායිද්දි දැක්කේ නැහැ. උදේ තමයි ওই තැන දැක්කේ. යාළුවෙක් වෙන්න නැද අපි. ඊයේ රෑට පිස්සු මේවා පිස්සු වීම ටික්ටොක් කරලා දාලා අපි. ටික්ටොක් කරා. මේ වරින් වෙන්න. ළමයි ඇත්තටම හිතන් හිටියේ අඹේවැරට ගිලන්න ලෝකාන්ත බලන්න යන්න. හැබැයි ලෝකාන්ත බලන්න යන්න ඕනේ නෑ ළමයි. අපිට හිතා ගන්න බැරි විදියට ඊට පස්සේ දවස ප්ලෑන් වුණේ. ඉතින් වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. එතකොට ඔයගොල්ලන්ට තේරෙයි මොනවාද ප්ලෑන්ස් කියලා. දවසින් ගිහින් එන ට්‍රිප් එකක් නිසා ළමයි ඇඳුම් ගෙනාවෙත් නැහැ. ওই පේන අක්කලා ගෙනින බෑග් එකේ යාළුගෙන අප ඇඳුම් තමයි ළමයි මැනේජ් කරේ. ඉතින් ඇත්තටම අපි අද ගෙදර යන්න තමයි හිටියේ අද ඇවිදලා. හැබැයි අන්තිමට වෙච්ච දේ බලන් ඉන්නක ළමයි. ෆොටෝ ෂූට් එකක් ගන්න. දැන් යනවා බේවිලාට පිටපස්සේ ගල් ළමයි අපි හොටෙල් එකේ යන තැනත් පල්ලම තිබ්බේ. ඉතින් මං කලින් අර කොහෙද අඹුලාවේ ගියාට පස්සේ බහෙන් එනකොට ළමයි මගේ කකුල උලුක් වුණා. ඉතින් මම බය වෙලා හිටියේ. ආයෙත් රින් ගිහලා ආයෙත් ඒකම වෙයිද දන්නේ නැහැ කියලා. මොකද සපත්තු දාන් ආවම හරි අමාරුයි බහින්න. ඒ නිසා ළමයි. ඉතින් කොහොම හරි වැඩේ හරියන්නේ නැහැ කියලා තේරුණා. බයික් එකත් එක්ක පෙරලෙනවට වඩා හොඳ කකුල උලුක් කරන් බහින එක. එහෙම කියලා හිතාගෙන ළමයි ඊට පස්සේ මමයි අක්කයි බබයි පයින් ඉතින් පල්ලෙහාට ගියා. අයියලා දෙන්න ගියා පල්ලෙහාට බයික් වල. එතකොට අවුලක් වෙන්නේ නැහනේ. ඉතින් අරමු පෙල්ලෙලට වඩා හොඳයි. රෝල් වෙලා හරි යනවා කියලා හිතාගෙන ගියා. බයි. ළමයි මම මේක එඩිට් කරද්දි කල්පනා කරේ මම මේ මොනවාද මේ ඔයාලට පෙන්වන්නේ කියලා. මං හිතන්නේ මම ඔයාලට මේ පෙන්වන්නේ පාර. එනේ පාර මාර ලස්සනයි. මං හිතන්නේ මං ඒක තමයි ඒ පෙන්වන්නේ. මේ මට මේ සද්ද නිසා මුකුත් ඒක ඇහෙන්නේ නැහැ. බයික් සද්ද නිසා. ඉතින් ළමයි මෙන්න මෙතන අපි යන ගමන් දැක්ක තැනක්. ඉතින් ගොඩක් අය ඇවිල්ලා මෙතන ෆොටෝස් වීඩියෝස් අරගන්නවා දැක්කා. ඉතින් අපිත් ඇවිල්ලා බැලුවා. ඉතින් මාර ලස්සනයි ළමයි. මේක පොඩි එකක්. ඒත් ඒක හරි ලස්සනයි. ඉතින් යන ගමන් මෙන්න මේ රිලව් පැටව ටික අපි දැක්කා. ඉතින් අපි අර ඊයේ රෑ මුරුක් වගේක් ගෙනාව එකේ පුලන් ගිහිල්ලා වගේ. ඉතින් බබා කන්න පුළුවන් ළමයි. ඉතින් යන ගමන් අක්ක කිව්වා රිලවුන්ට හරි දීගෙන යමු කියලා. ඉතින් මේගොල්ලෝ දැක්කම මට හිතුණා ඉතින් ඒ ටික දෙන්න. හැබැයි ළමයි දෙන්න කොහෙද? මේගොල්ලෝ මාව දැක්කම ගියා ළමයි පනලා. මොනා කරන්නද? එයාලට දෙන්නුන්නේ නැහැ. ඉතින් අපි උන්දේට කිසිම දෙයක් කාලා තිබෙ නැති නිසා මෙන්න මේ කඩේට ආව ළමයි උණු රොටි කන්න. ඉතින් මට එම ලොකු අවුලක් නැහැ. මේ කඩේ රොටි ෂේප් රසයි. Ko? මේ අලි පෙරේ තියෙනවා හලු. කියලා ඉබලන කුඹේ පාන්දරයක් තියෙන සීතලක් නැහැ.
අපි මුලින්ම ආවේ තමයි කොත්මලේ ජලාශයට. ඇත්තට මෙතනට එන්නේ හිටියේ ගමනක් නෙවෙයි. හැබැයි යන ගමන් අයියා කිව්වා මෙතනටත් ගිහින් යමු කියලා. ඉතින් මාත් ඇවිල්ලා නැති නිසා මාත් කිව්වා ඉතින් යමු ගිහින් බලමු කියලා. ඉතින් ළමයි මේ තමයි කොත්මලේ ජලාශයේ එන්ට්‍රන්ස් ටිකට් ගන්න තැන. ඉතින් අක්කලා ගියා ටිකට් අරන් එන්නම් කියලා. කීයද ටිකට් එක? මේකෙන් එක ටිකට් එකක් 30යි. පොඩි අයට 10යි. ඇත්තමල්ල? ඔව්. ඒ ලස්සනයිනේ. ඇත්තමල්ල. අනෝ දූරිය. කො? එදින්ද? දූරිය? වේ කොස් දූරිය. මම දැක්ක දූරියෙන් ගහක් මම අර පෙන්නගෙන ගියේ ඔයගලන්ට ගහ උඩ. නෑ හොඳයි. අපි බලමු. දාන කරබල. ළඟටම ගිහින් බලන්න බැරිද? අනේක. අර පල්ලෙහාට යන්න බැරිද? ටිකට් එක. ටිකට් එක අරගෙන යන්න පුළුවන්. අද අපිට යන්න පුළුවන්ද? පුළුවන්. කොහෙන්ද යන්න තියෙන්නේ? අර මේ පාරෙන් පල්ලෙහාට ගිහිල්ලා අතනේ තියෙන ගේට් එක. මේ තාර පාරෙන් පල්ලෙහාට ගියාම අතන ගේට් එක තියෙනවා. බයික් එකේ යන්නේ නෑනේ. අපේ වාහන වල යන්න දෙන්නේ නැහැ නේ. බයික් වල යන්න දෙන්නේ නැහැ නේ. ඇතුළට දාන්න දෙන්නේ එහාට යන කට්ටිය විතරයිනේ. ඉතින් නම මෙන්න මේ විදිහට උඩින් ගත්ත එක මොකද කියලා කිව්වොත් අපි පල්ලෙහාට ගියේ නැහැ. අපිට නෝරේලි හිතුරු ගමන් ටික යන්න අදත් වෙලා මදි වෙන නිසා අද ගෙදර යන අරමුණේ ඉන්නේ අපි දැන් මේ යන්නේ. ඉතින් මේ ඒ වෙලා යන නිසා අපි මෙතන ෆොටෝස් වීඩියෝස් ටිකක් අරගෙන ළමයි අපි එහෙමම අපි පිටත් වුණා ඊළඟ ගමන් ටික කියන්නේ නෝරේලියට යන්න. අපි ආවේ පැත්තෙන් ආවේ. අපි ආ කොහෙන්ද යන්නද? උස්සලා පැත්තෙන් ඇවිල්ලා මෙහෙම එකලඟ වංගුවේ. මෙතෙන් තාපින් දැත්තේ මේ ඩෑම් එකකින් ගොම යනවා. ඒක උගුරයි. කිලෝමීටර 4 පුරේ. පාර හොඳයි ඒක. දැන් අපි මේගොල්ලන්ගේ යන්න පුළුවන් ඩෑම් එක ගාවට ආවේ. ඉතින් හදන මීටර 10ක් වේ. ඒක වල්ලන්න හොඳ නැහැ. දෙන්නේ අල්ලන්නේ මගේ තප්පරයකට ඝන මීටර 5500ක ජල ප්‍රමාණයක් පිට කළ හැකි ජලාශයක. බහලේ ගහක් පිටවදින් මට නෑරින්න. අර තව එකක් උඩ තියෙනවා. අර සුදු මල් එහෙම තිබ්බ ලස්සන සුදු මල්. අනේ හලෝ සුදු මල් නෙවෙයි. අර මම දැක්ක අතන විකුණන්න දාලා තියෙන පොකුරු මල්. ඒව විකුණන්න දාලා තියෙන ඒව නිකන් තියෙනවා. මෙතන තියෙන ඒක කඩා ගන්නකොත් කියලා නේද? අපි දැන් කඩා ගමු. ළමයි අතර මේ මල් දැක්ක මම පිස්සු වැදෙනවා හලෝ. හලෝ යන්නේ ඔව් ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ. මේ බලනවා මේ මල් జాතිය. මේ මල් జాතිය ලස්සන රෝස් එකක්ද කොයිද හලෝ? ලස්සනයි මේ මල් జాතිය මේ. මම මේ මල දැක්කේ අදමයි ළමයි. ඔයාලා දන්නා නම් කියන්නකෝ මොනවද මේ කියලා. අන්න ඒක ලස්සනයි. ඒ කොහොමද එක මලක් හරි නං ඇන්ටි කවුද දන්නේ? නංගි තංගච්චි මල් හොඳුම් තාංග ළමයි ඒ මල මාර ලස්සනයි. හරි දැන් අපි මේ නුවරඑළියට කිට්ටු කරලා ඉන්නේ. ඉතින් මෙන්න මේ කඩේට ආව අපි මොන හරි බොන්න ඕනේ. මේ වෙනකොට මාරම සීතලින් ළමයි ඉන්නේ. ළමයි මෙන්න මේ මල මාරම ලොකුයි ළමයි. අතට අපේ ගෙවල් පැත්තේ තියෙනම පොඩිනේ. හැබැයි ළමයි මේක මගේ අල්ලටත් වඩා ලොකුයි. අනේ මාර ලස්සනයි ළමයි. කුයි මල මං ඒක ගත්ත ඇවිල්ලා. අන් ඒකයි වෙලේ මේ. ඒ එන්න පොඩ්ඩක් වෙන නඩ. මගේ වැඩේ නිදහස් වුණා. ඉතින් තමයි සීතල තිබ්බ එකම විසඳුම මෙන්න මේක. ඉතින්
මේකයි මේ වයිබ් එකයි මාර විදියට මැච් වෙනවා. ඇත්තටම මේ තියෙන එකට තියෙන view එක මේක පල්ලෙහා තියෙන ළමයි දියැලක්. ඒක හරිම ලස්සනයි. ළමයි ඔන්න යාළුවෝ කට්ටියක් ඉන්නවා. ඉතින් මට මාර ආසාවක් තියෙනවා මේ එක්කෙනෙක්ගේ පිටේ යන්න. මං අද වෙනකන් ගිහින් නෑ ළමයි. මං ඉක්මනටම යනවා. ළමයි ඔයාලා දන්නවද මෙන්න මේ කෙනා අපි ළඟට ඒ කියලා එයා කකුලත් ඉස්සුවා. ළමයි නුවරඑළිය ඉඳන් කිලෝමීටර් තව 17ක් යන්න තියෙනවා බෙවල් ෆාම් එකට. ළමයි මේක නම් කියන්න ඕනේ මෙන්න මේ රෝල් එක මාරම රසයි තමයි. ඒක ගානත් අඩුයි ඒ වගේ පට්ටම රසයි. දෙකම කනවා. දත් නැත්තත් රෝල්ස් කනවා. රසයි ඇත්තටම රසයි. ඉතින් අඹේවැල යන ගමන් මේ ස්ට්‍රොබෙරි ෆාම් එකට ආවා. මම දැක්කලාමයි ස්ට්‍රොබෙරි අපිට ස්ට්‍රොබෙරි කඩාගෙන අපිට ගෙදර ගෙනියන්න පුළුවන්. ඒගොල්ලන්ට පේ කරලා කියන්නේ අපිම කඩාගෙන. එහෙම ෆාම් එකක් තමයි අපි බල ගියේ ළමයි. හැබැයි අපිට එහෙම එකක් මෙතන හම්බුන්නේ නැහැ. කියන්නේ මෙතන එහෙම කරන්න දෙන්න අපිට ඒක ගෙදර ගෙනියන්න පුළුවන්. අපිට සල්ලි දීලා අරගෙන මෙතනින්. හැබැයි ළමයි අරම අපිට ගිහිල්ලා කඩා ගන්න එහෙම බැහැලු. ඉතින් අපි ඒක හොයාගෙනම ගියා. අර මට ඕනේ කඩන්න දෙනවා. ළමයි මං හොයපු තැන අන්තිමට හම්බුණා. මෙන්න මෙතන තමයි ළමයි මං හෙව්වේ. හැබැයි ළමයි මම මෙතන ගියේ මාරම සතුටින්. කියන්නේ මං හොයපු තැන හම්බුණානේ. හැබැයි ළමයි ගියාට පස්සේ තමයි මට දුක හිතුනේ. බලන්නකෝ. හැපලිනාගෙන් ප්‍රශ්න වෙයි. ස්ට්‍රොබෙරි නේව දුන්නොත් හැපලිනාගෙන් ප්‍රශ්න වෙයි. ඇපල් ළමයි මේක තමයි එහෙම දෙන්නේ. හැබැයි එයාලා කියනවා මේ දවස් ටිකේ නම් නැහැලු. ඒ කියන්නත් එයාලගේ නම් ලොකුවට නෑලු. මේ ගන්න පුළුවන් එයාලගේ. මේ මම කඩන්න ඉතින් නෑලු. ළමයි මම මේ ගෙදරදම ප්ලෑන් කරන් ආපු දෙයක්. ඒ කියන්නේ මේකට එනවා කියලා. හැබැයි ළමයි ආවට පස්සේ ඒ ප්ලෑන් එක ඉතින් එහෙම් පිටින්ම නැති වුණා. ඇත්තට මේ දවස් ටිකේ එයාලගේ කඩන්න දෙන්නේ නැහැලු. ඉතින් අපිට කරන්න දෙයක් නැති නිසා අපි එතනින් ස්ට්‍රොබෙරි පැකට් දෙකක් අරන් ගියා. අපිට එක පැකට් එකක් උනේ රුපියල් 850යි. ළමයි ඔන්න අපි ආවා අඹේවලට. අන්තිමට දැන් අපි හිතාගෙන හිටියේ අම්බුලාවේ ගිහිල්ලා ඊට පස්සේ අඹේවල ගිහිල්ලා ගෙදර යන්න ළමයි. හැබැයි මේ දෙවෙනි දවස. ඉතින් අඹේවල ගිහිල්ලා අපි කෙලින්ම ගෙදර යන්න තමයි හිතන් හිටියේ. අන්තිමට බලන්නකෝ මං කිව්වා වගේ වෙච්ච දේ. හරි. ඉතින් ළමයි එන්ට්‍රන්ස් ටිකට් එක ගන්න රුපියල් 400ක් තමයි එක්කෙනෙක්ට අරගන්නේ. වගේ ළමයින්ට රුපියල් 200ක් තමයි අරගන්නේ. බලන්නකෝ එයාලා කොච්චර පිළිවෙලට කනවද කියලා. ඉතින් මට නම් මතක් වුණේ මෙන්න මෙයාව. ළමයි ඔයාලට කියන්න මේ වගේ තැනකට ආවම හිතට දැනෙන නිදහස මට වචනෙන් කියන්න බෑ. ඇත්තටම මාරම අපි කලබලත් එක්ක වේදනාකාර හැම හැඟීමක් එක්කම හිර වෙලා ඉන්න අයනේ. ඉතින් මේ වගේ තැනකට ඇවිල්ලා මේ වගේ කාලේ ස්පෙන්ඩ් කරාම දැනෙන සනසීම වෙන කිසිම තැනකින් ගන්න බෑ. සෝබා දහමත් එක්ක මම නම් හිතන්නේ මම චූටි කාලේ ඉඳන්ම පුදුම විදියට බැඳිලා ඉන්නවා. ඉතින් මං හරිම ආදරේ සෝබා දහමට. ඉතින් මගේ ඇස් දෙක පින් කරන්න ඕනේ මේ වගේ නිර්මාණ දකින්න කියලා මං හිතනවා. අට්ටිගොනෙක්. ඕ අතේ සයිස් එක බලන්න. ඇත්තටම ළමයි මෙන්න මේක දැක්කම නම් මට ගොඩාක් දුක හිතුණා. මේ ඉන්නේ ළමයි හාවෝ. ඉතින් මෙයාලව හුරතල් කමට ඇති කරන්න තරම් යනවලු. ඒ වගේ මෙයාලව මස් වලට තරම් යනවලු. ඉතින් මට ඇත්තටම දුක හිතුණා. ඇත්තටම මේ වගේ වෙනවද මේ ලෝකයේ ඇත්තට කියලා. ඉතින් මේ මුන්ගේ මූණවල් බලාගෙන කොහොම මස් වලට ගන්නවද කියලා මට හිතා ගන්නවත් බැහැ.
ඒ මොනවා වුණත් මෙයාලව හුරුතලයට අරන් යන අයට ඇත්තටම ගොඩාක් පිං. එයාලා මෙයාලව බලා ගන්නවා නම් ඇත්තටම මෙයාලා හරීම ෂෝයි, හරීම ලොකුයි ළමයි. ඇත්තටම ඒ කියන්නේ මට හරි දුකක් නෙමෙයි හිර කළ මේගොල්ලම තියාගෙන ඉන්නේ. මොකද එළියක් දකින්නේ නැහැ. ඕක ඇතුළෙම කනවා බොනවා වැඩෙනවනේ. ඉතින් හරි දුකයි. හැබැයි ඉතින් හරිම ලස්සනයි එයාලා. හරිම මොකද්ද? බීජ අර්ථාපල් ගපඩා. බීජ අර්ථාපල් අක්කලේ කියක් දන්නේ මේක තමයි බීජ ගබඩු. හා ඔව් ගොම හොඳ පොහොරනේ. මල් මාල තමයි ඇවිල්ලා තියෙන අය දන්නවා ඇති. ගියේ නැති අයට කියන්නම් මෙතන යාළුවගේ රෙස්ටුරන්ට් එකක් තියෙනවා. මේකෙන් ඒගොල්ලන් ෆ්‍රෙෂ් මිල්ක්, ෆ්‍රෙෂ් යෝගර්ට්, එතකොට බන් ඒ වගේ ඕනම දෙයක් අරගන්න පුළුවන්. පේනවනේ ළමයි අද යන්න හිතන් හිටියත් අද යන්න බැරි වුණා ළමයි. සීතලේ අපි යනකොට රැවෙන නිසා බබාටේම අමාරු හින්දා අපි මෙහි නුවරඑළියේ ඉඳලා හිටම යනවා කියලා තමයි හිතාගත්තේ. මෙහි අපිට නවතින තැනක් අපි කලින්ම ලාස්ති කරලා තිබ්බේ නැහනේ. ඉතින් අපිට අන්තිමට කබාන එකක් හම්බුණා. ඉතින් ඒ කබාන එකේ තමයි අද ඉන්නේ. පාන්දර යනවා මෙයාට වැඩි නිසා ඒ නිසා අපිට පාන්දර තමයි යන්නේ. අnder හොල්මන ඔද්දන්නේ ඉති බලාගෙන අපි කැමරා මාරු තියනවද? මේක කියෝ උඩ තියෙන MPS එක ගාව. අපි කෑම ඔක්කොම අරගත්තා. දැන් යන්න හදන සබානකට. මේ අපි දවල් පාන්දරට තමයි අපි ගෙදර යන්නේ. මාරම් සීදර ළමයි. චාර්ජ් එක ගෑවෙනවා බිම. අද රෑ නවතින කබාන එක තමයි මේ තියෙන්නේ. අපි ළමයි පාන්දරට තමයි යන්න හිතන් ඉන්නේ. ඉතින් මේකේ ඕන ගැන කිව්වොත් ඇත්තටම මෙයා හරිම හොඳයි. ඉතින් ඕගොල්ලොත් මෙතනට යනවා නම් යන්න. ඇත්තටම මම කියන්නම් මම මෙතන highly recommend කරනවා ළමයි. ඉතින් මට අපි දැන් හිතන් ඉන්නේ ළමයි පාන්දර යන්නනේ. හරිද? ඉතින් මට උදේට morning view එක ගේන්න විදියක් නැහැ. හැබැයි ළමයි මට part 3 ගේන්න පුළුවන් වුණා. ඉතින් මම ඔයගලන්ට morning view එක පෙන්නන්නම් part 3 එකේ. මං ආරඩි කන්දිකේ කොහේ ගියත් බලු තඩියෝගෙන් අඩුවක් නැති අපි ළමයි. ඇත්තටම මේ බලු කුක්ක හරි cute ළමයි. Adinati wa da